අතුරුගිරිය අභය දර්ශනාරාම විහාරයේ විහාරාධීශ්වර අතිගෞරවනීය අපේ ශාස්ත්‍රපති පණ්ඩිත අපේ පරපාමුලේ සිරිවිමල හාමුදුරන් වහන්සේගෙන් අවසරයි වාසනාවන්ත ශ්‍රද්ධාකාමී පින්වත්නි, අද ලෝකවාසී හැමදෙනාටම ඉතාම සුවිශේෂී දවසක්. බුදුරජාණන් වහන්සේගේ සිද්ධාර්ථ කුමාර උප්පත්තිය, එවැගේම සම්මා සම්බුද්ධත්වයට පත්වීම සහ මහා පරිනිර්වාණය සිදුවුණු ඒ වෙසක් මාසය, වෙසක් පුරපසළොස්වක පොහෝ දවස අදයි. පින්වත් හැමදෙනාම ඊටාම වීරිය සම්පන්නව, ඊටාමත්ම අදිෂ්ඨානශීලීව අද හිමිදිරි උදෑසන මේ පුණ්‍ය භූමියට ඇවිල්ලා අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙලා අද දවසේ තමන්ගේ ජීවිතේ අමතක නොවන, ඒ වගේම තමන්ගේ ජීවිතේ අදිෂ්ඨානශීලීව මේ යන ගමන, ආධ්‍යාත්මික ගමන තවදුරටත් තමන්ගේ ප්‍රඥාව, එහෙම නැත්නම් ධර්මමය දැනුම, අවබෝධය ලබා ගන්න වෙන් කරපු දවසක් අද. විශේෂ දවසක්. ඉතින් ඒ වෙන් කරන දවස අදට පමණක් නෙවෙයි, අපි හැමදාම අපේ ධර්ම මාර්ගයේ දියුණු කරන වැඩසටහන අපි සිද්ධ කරනවා. නමුත් අද දවස අපි ඒ සඳහා සියලු දේවල් වලින් මිදිලා ඈත් වෙලා අද මේ ගත කරන්නේ. නේද? බොහෝ දේවල් එක්ක ජීවිතේ ගත වෙන්නේ. වගකීම්, යුතුයකම්, රැකියාව, ඊළඟට තව බොහෝ දේවල් එක්ක තමයි ජීවිතේ යන්නේ. හැබැයි අද ඒව ඔක්කොගේම අයින් වුණා, මිදුණා. අටසිල් සමාදන් වෙනකොට අපි ඒකයි අපි විශේෂයෙන්ම අෂ්ටාංග උපෝසත සීලේ සමාදන් වෙන්නේ මේ අදිෂ්ඨානියත් ඒකමයි. ඉතින් ඔය ඇත්තෝ අද හරීම වීරිය සම්පන්නයි. මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. පුළුවන් ද හැමෝටම කරන්න හිතුණට? සමහරුන්ට හිතෙනව විතරයි කරන්න පුළුවන්කම නෑ. කරන්න බෑ. හැබැයි සමහර අයට හිතන වගේම කරන්නත් පුළුවන්. අද නිකන් මේ නෑ, අද ඕනේ නෑ, ඊළඟ පොයටම යනවා කිව්වට එහෙම අන්න වීරිය මොකද උනේ? වීරිය නැති වෙලා ගියා. හැබැයි එහෙම හිතුවේ නෑ. ඒ වගේ සිතිවිලි වලට අපි ඉඩ දෙන්නේ නෑ. අපි ධර්මයේම පැත්ත එනකොට, ලැබෙනකොට ඒ සඳහා තමයි ප්‍රමුඛතාවය දෙන්නේ. මොකද අපිට මේක කල් දාන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක කල් දාන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි අදාදම පුරුදු පුහුණු කරනකොට අදාදම තමයි අපි පරිවර්තනය සිදු වෙන්නේ. අපේ මානසික පරිවර්තනය සිදු වෙන්නේ. ඒ නිසා කල් දාලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මම පළමුවෙන්ම මේ ලස්සන පන්සල, පුණ්‍ය භූමිය, ඔයත් අද දවසේ මේ භූමියට ඇවිල්ලා අටසිල් සමාදන් වෙලා බොහොම නිදහසේ, මානසික සැහැල්ලුවෙන් අද දවසම ගත කරනවා. මේක අමතක නොවන දවසක් වෙන්නේ ඒකයි. අද දවසම ගත කරනවා. ඉතින් මේ දැන් භාවනා කරා මං හිතන්නේ ටික වෙලාවකට කලින්. නේද? භාවනා කරා හැමදෙනාම. භාවනා කරන්න පමණක් නෙවෙයි, මේ හැම දෙයකටම ධර්මයේ සඳහන් වෙනවා වීරිය අවශ්‍යයි. වීරිය. වීරිය නැතුව මොනවත් කරන්න බෑ. ඔයත් අහලා තිනවා සප්ත බොජ්ජංග වල තියෙනවා ධම්ම විචය සම්බොජ්ජංගය කියලා එකක්. ධම්ම විචය සම්බොජ්ජංගය. ධම්ම විචය සම්බොජ්ජංගය තුලින් කරන්නේ
අපි ඉගෙනගත්ත දේවල් දැනගන්න දේවල් තවදුරටත් පරිේෂණ කරනවා. පරිේෂණ කරනවා කියන්නේ මනසින් අපි බලනවා, හොයලා බලනවා, හොරිසි කරලා බලනවා. අවබෝධය Tamanට කොහොමද තියෙන්නේ කියලා තව තවත් බලනවා. ධම්ම විචය සම්බොජ්ජංගේ. දැන් ඔයත් දැන් භාවනා කිරීම අපි මොකද කරන්නේ? ඇස් දෙක වහගෙන අපේ හුස්මේ අවධානය අරගෙන අපි භාවනා කරාම අපි පුරුදු කරනවා වේගයෙන් සැරිසරන මනසට යම් යම් දේවල් එකගතාවයක් ඇති කරන්න. සමහර දේවල් තේරුම් ගන්න මනස සියුම් කරන්න ඕනේ. සංසුන් කරන්න ඕන. තියුණු ඥානයක් ඇති වෙන්නේ එහෙමයි. ඒක ධම්ම විචේ සම්බොජ්ජංගය අපිට උපකාර වෙනවා. ඔන්න ඔය කරන පුහුණුව තුළ තව තවත් මේ දේවල් ਵਿਚාරන්න. ਵਿਚාරශීලීව දකින්න, බලන්න. එතකොට අපි අහලා තිනවා ඔය ඇත්තෝ අපි දන්න කාරණාවක් තියෙනවා. සම්මා දිට්ඨි කියලා වචනයක් තියෙනවා. හැමෝම දන්නවා. මේ ඉන්න හැම කෙනෙක්ම මේක හොඳට දන්නවා. සම්මා දිට්ඨි. පරිවර්තනය වෙන්නේ සම්මා දිට්ඨිය කියන එක නිවැරදි දැක්ම කියලා. එතකොට අපි මොනවද නිවැරදි දැක්ම? සම්මා දිට්ඨිය පහළ වෙනවා කියලා කියන්නේ ඇත්තටම ඔන්න ඔය අවබෝධය යම්කිසි අදහසක් අපිට වැටෙනවා අපේ මේ ජීවිතය පිළිබඳ. අපේ සිත පිළිබඳ. අපි ගත කරන කාලය පිළිබඳ යම් අදහසක් අපිට වැටෙනවා. ඒ අදහස තමයි ධර්මමය පණිවිඩය තුළින් අපිව පරිවර්තනය කරන්නේ. අලුත් දැක්මක් අපිට ඇති කරනවා එතකොට. ඒ දැක්ම තුළ අපිට ඇති වෙන වීරිය, විශ්වාසය ඇති වෙනවා. බය කියන එක නැති වෙලා යනවා. බයක් නැහැ. බයක් නැහැ. වීරිය ඇති වෙනවා. විශ්වාසය ගොඩ නැගෙනවා. විශ්වාසය ගොඩ නැගෙනවා. දැන් ඔය ඇත්තන්ට මේක අවබෝධ වෙන්න මොකද වෙන්නේ? විශ්වාසයක් ඇති වෙනවා. තමන් පිළිබඳ තමන්ට විශ්වාසයක් ඇති වෙනවා. තමන් පිළිබඳ තමන්ට විශ්වාසයක් ඇති වෙනවා. ඒ විශ්වාසය ඇතිවීමත් එක්ක වෙන්නේ ඒ පරිවර්තනයක් ඒක. ඒක තමයි අලුත් දැක්මක් ඒක. ඒ දැක්ම තමයි සම්මා දිට්ඨිය කියලාත් හඳුන්වන්නේ. අලුත් දැක්මක් ඇති වෙනවා. නව පරිවර්තනයක් වෙනවා. දැන් මේ වෙසක් පොහොය දවසේ 2026 අපි හැමෝටම පුළුවන් එක එක විදිහෙන් පරිවර්තනය වෙන්න. පුළුවන්ද බැරිද? පුළුවන්. අලුත් දේවල් වලින් පරිවර්තනය වෙනවා. මේ වෙනකොටත් අපි ඒවා පරිවර්තන කරමින් ඉන්නේ. සමහර දේවල් මේ වෙනකොට ටික ටික ආරම්භ කරලා තියෙන්නේ. සමහර දේවල් තවම අපි දන්නවා හැබැයි තවම ආරම්භ කරලා නැති වෙන්නත් පුළුවන්. අපිට පුළුවන් ආරම්භ කරන්න. ඒ ආරම්භය තමයි අපි සතිමත් බව දියුණු කරලා සතිය කියන්නේ සිහි කල්පනාව, සිහිය. ඒතකොට මොකටද අපිට සිහිය ඕන? සිහිය ඕන මේ වේගෙන් සැරිසරන සිත කියවන්න. කියවන්න විතරක්මත් නෙවෙයි. මේ සිත පාලනය කරන්න පුළුවන්ද එහෙම? එහෙම පාලනය නිකන් හරියට කරාමයක වතුර වහනවා වගේ පුළුවන්ද? කරාමයක වතුර වැක්කෙනකොට අපි කියන ඔන්න වහලා දාපු ගමන් එකපාරට නතර වෙනවා. ඒ වගේ පුළුවන්ද? බෑ. එහෙම නතර කරන්න බෑ. සිත පාලනය කරන්න තියෙන එකම ක්‍රමය තමයි මොකද? සිත දකින්න එක. අවබෝධ කරගන්න එක. අවබෝධ වුණාම මොකද වෙන්නේ? ඊට පස්සේ දන්නවා. දැනගත්තා වෙනවා. දැන් අර ධම්සක්පවතුන් සූත්‍රයේ තියෙන්නේ උදපාදි ඥානං, උදපාදි පඤ්ඤා, උදපාදි විඥා. ඒ කියන්නේ මට ඥානය, ඒ කියන්නේ මට අවබෝධ වුණා. ඥානය පහළ වුණා. විද්‍යාව කියන්නේ අවබෝධය. මම දැන් දන්නවා. සරලම උදාහරණයක් ගමු. ඔයත්ෝ අපි මෙහෙම එකක් ගමුකෝ. අපි හිතමු හරි. යම්කිසි ආහාර දෙයක් උයන්න හොඳටම දන්න දෙයක්. අපි දන්න දෙයක්. කෑම බීම සකස් කරනවනේ නේද? අපි මෙතන පුංචි ළමයිදුත් කීප දෙනෙක් ඉන්නවා. කොහොමද කමන්නේ මේ උදාහරණ ගමු අපි. කෑම බීම මොනවා හරි සකස් කරන දෙයක් හොඳටම දන්නව නම් ඒ ගැන හිතන්න ඕනද? හිතන්න ඕනද? දැන් මට අද මෙන්න මේක තමයි මම මේ උයන්නේ දවස ගානෙම හිතන්න ඕනද ඒක? ඇයි ඒ ගැන හොඳට පළපුරුද්දුයි. එහෙනම් අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් අවශ්‍ය දේවල් ටික තියෙනවා නම් මොකද කරන්නේ?
ගත්තා යුවා. ලොකු විශ්වාසයක් තියෙනවා මට ඒක ආයි හිතා ඉන්න දෙයක් නැහැ. කල්පනා කරගෙන ඉන්න දෙයක්වත් වේගෙන්ම කරන්නත් පුළුවන් වැඩේ. ඇයි මේ තරමට මොකද? පළපුරුදුයි. ඒ තරමටම පළපුරුදුයි. ආයි හිතන්න දෙයක් නැහැ. සමහර දේවල් ධර්මෙත් උමයි. අවබෝධ වුණාට පස්සේ හිතන්න දෙයක් නැහැ. ආයි හිතා ඉන්න දෙයක් නැහැ. දන්නවා. සමහර දේවල් ජීවිතේ යන විදිය, සිතවිලි එන විදිය, හිතන විදිය, දැනෙන විදිය, අල්ලාගත්ත විදිය, ඒකත් එක්ක මනසේ සිතවිලි හදන විදිය ඔන්න මට පේන්න පටන් ගන්නවා. මම දන්නවා. දැනගත්තම මොකද වෙන්නේ? ආයි හදන එක නතර වෙනවා. හදන එක නතර වෙනවා. හදන එක කියන්නේ මොකද්ද? සිතවිලි හදන එක නතර වෙනවා. මොකද හදන්න දෙන්නේ දන්නවා. දන්නේ නැත්තම් තමයි ආයි හොයන්නේ. අපි හොයන දෙයක් ඔන්න ඕක දැනගන්න තමයි හොයන්නේ. ඔක හොයන්නේ ඒකට. දිත්තේ දිත්ත මත්තං භවිස්සති කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවා දාරුචීරියට බුදුජානක වහන්සේ දේශනා කරේ කෙටි දේශනාවක්. ඒ කිව්වේ අපි මේ පංචේන්ද්‍රයන් වලින් අල්ලගන්න ලෝකයේ සැරිසරන ක්‍රමේ දකින්න අවබෝධ කරගන්න. අවබෝධ කරගත්තට පස්සේ හඹා යෑම නතර වෙනවා. හඹා යෑම නතර වෙනවා. දන්නවනේ දැන් උයන්න දන්නව නම් හිතා ඉන්න දෙයක් නැහැනේ. බඩු ටික ගත්තා ඉවුවා. එහෙමනේ. උයන්න දන්නේ නැති කෙනෙකුට දුන්නොත් මොකද කරන්නේ? කොහොමද මේක උයන්නේ? මොනවද මේකට දාන්නේ? කියලා ගොඩ දේවල් හිතනවද නැද්ද? හිත කන්න පුළුවන් වෙයිද දන්නේ නේද? සැකේකුත් ඇති වෙනවා. ඒක අනිත් අයම දොස් කියයිද දන්නේ නැහැ. මේකට මේව වැඩි අර මේව මදි කියලා කියයිද දන්නෙත් නැහැ. ඒ මොකද තාම ඒ පිළිබඳ පළපුරුද්ද නැති හින්දා ඒ වගේ සිතුවිලි එනවා. ඉතින් කොහොම හරි හොයවගෙන හැබැයි අපිට පළපුරුද්ද ඇති වුණාට පස්සේ එච්චර හිතන්නේ නැහැ. සිතේ සිතුවිලි වල අවබෝධයේ දැක්ම ඇති වුණාට පස්සේ ඔන්න නතර වෙනවා ඊට පස්සේ. මොකද වෙන්නේ? නතර වෙනවා කියන්නේ දැනගත්තා වෙනවා. මම මේක දන්නවා කියන එක. ඔය ඇත්තන්ගේ ජීවිතේ මොනවද එහෙම සිතේ හඹා යෑමෙන් නතර වුණු දේවල් මොනවද? බලහත්කාරයෙන් නෙවෙයි අවබෝධයෙන්. නෑ මං හාමුදුරුවෝ මෙහෙම බනට කිව්ව හින්දා මං හිතන්නේ නෑ. එහෙම ඉන්න පුළුවන්ද? එහෙනම් හොඳයි ඉතින් ටික ටික පුරුදු කරනකම් ඒක නරකක් නෙවෙයි. නමුත් මේ කියන්නේ අවබෝධයෙන්. අවබෝධයෙන් නතර වෙනවෙන්නේ. ඒකට මේකට අපිට අවශ්‍යයි සම්මා සති සම්මා සමාධි කියලා වචන දෙකක් තියෙනවා. සම්මා සති සම්මා සමාධි. අහලා තියෙනවනේ මේ නේද? සම්මා සති කියන්නේ සිහිය. සමාධි කියන්නේ එකඟ බව. සම්මා සති. ඒ සම්මා සමාධි ඒකට අපි කියන්නේ right mindfulness, right concentration. දෙක තමයි තියෙන්නේ. එතකොට concentration එක ඕන මොකටද? දේවල් දකින්න. මොකටද? බලන්න. අවබෝධ කරගන්න. විමසන්න. මොකටද ඕන? ඒ හිතේ සමාධිය අවශ්‍යයි අපිට. ඒකට උදව් කරනවා මොකටද? සතිය. සතිමත් බව. ඒකින් තමයි භාවනා කරන්නේ. සමහරව අහනෝනේ සද්ද නැතුව මෙහෙම හුස්ම දිහා බලාගෙන ඉතින් මොකද වෙන්නේ කියලා සමහරලාට සමහරව අහනවා. ඒකින් මට වැඩක් වෙනවද කියලා සමහරට ප්‍රශ්න ඇති වෙනවා. ඒක එහෙම හොඳයි. හිතන එක. අපි ඒ වේගයෙන් සැරිසරන සිතට පොඩි දෙනෝ විවේකයක්. විවේකයක් දෙනවා. ඇයි මේ විවේකය දෙන්නේ? මෙන්න මේ දේවල් දකින්න. අවබෝධ කරගන්න. දැන් ඕක හිත එකඟ කරගෙන ඉන්නවා කියන එකෙන් ඒ පරිවර්තනය වෙන්නේ. දැන් ඒක භාවිතා කරන්න ඕන මොකටද? ඔය ඉගෙන ගන්න දහම් කරුණු කොහොමද මේක ගැලපෙන්නේ? කොහොමද ඇති වෙන්නේ? ඔය හැම දෙයකටම මේක යොදන්න ඕන. භාවිත කරන්න ඕන. භාවිත කරනකොට තමයි පේන්නේ. භාවිත කරන්න අමුතුවෙන් කරන්න දෙන්න කොහොමද සිතේ සිතුවිලි හට ගන්න ඕනේ. එනවා යනවා දකින්නවා නේද? ඇති වෙනවා නැති වෙලා යනවා. සිතුවිලි කියන්නේ මොකද වෙන්නේ?
ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ආයි ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. නේද? ඒකට කියනවා මොකද්ද? හට ගන්නවා කියලා වචනයක් සිංහලෙන් අපි කියනවා. හට ගැනීම. හට ගැනීම. හට ගන්නවා කියන්නේ ඇති වෙනවා. ඇති වෙනවා. දැන් ඔන්න මෙතන ඉන්න වැඩි හිටියා ඉන්නෝනේ ඉස්කෝලේ ගිහපු හැටි ආයෙ මතක් කරොත් ඔන්න අතීත සංඥාවට යනවා සිත. ගිහිල්ලා ඔන්න ආපහු අලුතෙන් අපි සිතවිලි හටගත්තා. ඒ පිළිබඳ ඔන්න මතකයක් ආවා. හට ගන්නවා කියන්නේ සිතවිලි හට ගන්නවා, ඇති වෙනවා. කොයි වෙලාවෙත් එනවා. දැන් මේ එන සිතවිලි හට ගන්න එක ස්වාභාවිකයි. හැබැයි මේ ස්වාභාවික වෙන ක්‍රියාවලිය දකින්න එක තමයි ධර්මයෙන් කරන්නේ. එතකොට තමයි හික්මෙනවා, දැනගන්නවා, අවබෝධ වෙනවා. එතකොට හඬා වැටීම්, ශෝක වැළපීම්, දුක් වෙන්නේ ඔක්කොම මොකද වෙන්නේ? නැති වෙලා යනවා. ඕනම හොඳ දෙයක් දැන් අතීතයේ වෙච්ච හොඳයි කියලා හිතපු දෙයක් දැන් මට එහෙම තිබුණා නම් හොඳයි, දැන් ඒක ගොඩාක් සතුටු වුණා තමයි. හැබැයි දැන් නැති හින්දා ආයි මොකද උනේ? පොඩ්ඩක් විතර දුකක් තියෙනවා. මට ආපස්සට යන්න පුළුවන් නම් කියලා හිතෙනවා. නේද? එතකොට හොඳයි කියලා හිතන සාමාන්‍ය ලෞකිකව ජීවිතේ ලැබපු අත්දැකීමුත් ආයි මොකද වෙන්නේ? ආයි පෙරලෙනවා පොඩි කනස්සල්ලකට. එහෙනම් ඒවත් ස්ථාවර සතුරු දේවල් නෙවෙයි. ඒකේ මොහොතේ අපි ලැබපු සතුටක් තමයි. එහෙනම් ඒ සතුට දැනුත් ඒ විදිහටම මතක් වෙනකොට තියෙන්න eBay. ඒකත් මොකද වෙලා තියෙන්නේ? ඒකත් වෙනස් වෙලා. එහෙමනම් අපිට දැන් තියෙන්නේ මොකද්ද? ඒ මොමන්ට් එකේ මොහොතේ අපි ජීවත් වෙන එක තමයි හොඳම දේ. ඒ මොහොතේ. දැන් මේ මොහොතේ මේ වෙලාවේ ඔයත් ජීවත් වෙනවද මේ වෙලාවේ? මේ වෙලාවේ දැන් ඔන්න පුටුවේ ඉන්නවා. හැබැයි ශාරීරිකව ඉන්න පුළුවන්, මානසිකව ඕන තැනක යන්න පුළුවන්. ගෙදර යන්න පුළුවන්. අද හවස කොහෙද යන්නේ කියලා එහෙ හිතා ඉන්න පුළුවන්. ඊයේ කොහෙද ගියේ? ගිය මාසෙ ගියේ, ලබන සතියේ කොහෙද යන්නේ? ඕන දෙයක් මොකද කරන්න පුළුවන්? හිතන්න පුළුවන්. ඕන දෙයක් හිතන්න පුළුවන්. හැබැයි දැන් මේ වෙලාවේ මේ මොහොතේ ඉන්නවා කියන්නේ මේ මොහොතේ Tamanට දැනෙන්න ඕන. මේ මොහොතේ මේ කියන දේවල් දැනෙන්න ඕන. ඇහෙන්න ඕන. එහෙම නැතුනොත් මේ මොහොතේ ඉඳලා නැහැ. මේ මොහොතේ ඉඳලා නැහැ. අද දවසේම මේ මොහොතේ ඉන්න ඕන. එහෙම නැතුව වෙන දේවල් කල්පනා කර හිටියොත් මොකද වෙන්නේ? අපි නිකන් කායිකව මෙතන ඉඳලා තියෙනවා. මානසිකව ඉඳලා නැහැ. ඒකටත් සමහර කෙනෙකුට ඒක එකපාරට කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක ටික ටික වීරියෙන්ම ඒක ඇති කර ගන්න ඕන. වීරියෙන්ම. එතකොට කෙනෙකුට අහන්න පුළුවන් කොහොමද ස්වාමීන් වහන්සේ එහෙම ඉන්නේ කියලා. මගේ හිත එහෙම යනවා. එහෙම තමයි සිතේ ස්වභාවය. තමන් වීරිය වඩන්න. නෑ මම මේ කියන දෙයට අහුම්කම් බලනවා. භාවනා කරනවා. මම මේ දේවල් එක්ක දැන් අද දවසේ ඉන්නවා. ඒ වීරිය ඇති කරගන්න. එහෙම අපි අපේ මනසට අපේට ඕන දේ දුන්නම මනස ඒ විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. වෙලා තියෙන්නේ අපිට එහෙම පුරුදු කරලා නැති හින්දා. මොකද කරන්නේ? පුරුද්දක් නැහැ. පුරුද්දක් නැති හින්දා ඔහේ හිතා ඉන්න එක දේවල්. හිතෙනවා. භාවනා කරන්න ගියත් හිතෙනවා. මොකද අපි පුරුදු කරලා තියෙන්නේ එහෙමයි. දැන් මේ පුරුද්ද මොකද කරන්නේ? අපි වෙන පැත්තකට හරවනවා. ඒ පුරුදු වෙච්ච සිත මොකද කරන්නේ? වෙන පැත්තකට හරවනවා. ඒක තමයි වීරියෙන් කරන්නේ. දැන් මෙතන ඇති ගොඩ අය එහෙම කරපු අය. දැන් ගොඩ ලොකු අත්දැකීම් තියෙන අය ඇති. හොඳ තමන්ගේ මනස මේ දේවල් අවබෝධයෙන් ඉන්න බොහෝ මෙතන ඇති. බොහෝ පිරිසක් ඇති. සමහර කෙනෙකුට තාම ටිකක් විතර අභියෝගයක් වගේ දැනෙන්නේ නැති. ඒ ගැන කලබල වෙන්නේ නැතුව වීරිය වඩන්න. එහෙම තමයි. තවත් මම මේක අදිස්ථානශීලී වීරිය වඩනවා කියලා හිතන්න. ඉවසීම තියාගන්න. ඉවසීමෙන් ඒක කරන්නත් ඕන. එහෙම නැතුනොත් මේකත් මහා කරදරයක් කියලා මොකද කරන්නේ? මට මේක කරන්න බෑ කියලා උදාසීන වෙනවා. මේ මොකද්ද මේක නම් කරන්න බෑ. මට විනාඩි 5ක්වත් ඉන්න බෑ. මට නම් මේක කරන්න බෑ කියලා සමහරු හිතන්නේ. අන්න එයාගේ උදාසීන බව ආවා. එහෙම කලබල වෙන්න හොඳ නැහැ. ඉක්මන් වෙන්නත් හොඳ නැහැ. ඉක්මන් එහෙම වෙලා කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි.
බොහෝම ඉවසීමෙන් කාලය හිමින් යෙදීලා සිත දැකලා අපි ඔබ්සර්ව් කරනවා කියන්නේ හිත කොහොමද මේ සිතුවිලි එන යන හැටි දකින්න එක. ඔය හිමින් කරගන්න යනවා. හැබැයි වීරිය අතහරින්න එපා. සමහර වෙලාවට සමහර කෙනෙක් කාලයක් කරලා එකපාරට අතහැරලා දානවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආපහු අර ආයි ඔක්කොම ටික මේ නැවත ආයි මුලින්දලා පටන් ගන්න වෙනවා. එහෙනම් මේක එක දිගට අල්ලගෙන යන්න ඕන. ඒකින් කියන්නේ කොයි වෙලාවෙත් භාවනා කරන්න ඕන. ඔහොම නෙවෙයි. භාවනාව තමයි හැම වෙලාවකම. කතා කරන එක භාවනාවක්. වැඩ කරන එක භාවනාවක්. ගෙයි යතු ගන්න එක භාවනාවක්. ගමන බිමනක් යන එක භාවනාවක්. හැමදේම භාවනාවක්. ඒකෙන් නේද? සිත දකින්න එක හැම වෙලාවෙම අපිට භාවනාව. දැන් අද දවසේ ඇත්තු මේ කරන මේ කාර්ය මේ දේ අපරිවර්තනයක් කරගන්න ඕන ජීවිතේ. අපි ඕන තරම් බණ අහලා තියෙනවා. ධර්ම ශ්‍රවණය කළා තියෙනවා. විවිධ දහම් කරුණු අපේ ජීවිතේ අපි අහලා තියෙනවා. අපිට ළඟ විශාල දහම් කරුණු එකතුවක් මතකයක් අපි ළඟ තියෙනවා. ඒක බොහොම හොඳයි. හැබැයි ඒ එකතුව සාර්ථක වෙන්නේ අවබෝධ වුණොත් පමණයි. එහෙම නැතුනොත් අපිට දැනුමක් පමණයි තියෙන්නේ. දැනුමක් පමණයි තියෙන්නේ. අපිට කියන්න පුළුවන් තර්ක කරන්න පුළුවන්. තර්ක විතර්ක කරන්න පුළුවන්. ඒ දැනුම භාවිතා කරලා. දැනුම හොඳයි අවශ්‍යයි දැනුම. හැබැයි දැනුම ඉගෙනගත්ත දේ එදිනදා ජීවිතයට යොදවන්න ඕන. භාවිත කරන්න ඕන. කතා කරනකොට ඕඩම වෙලාවක මොකද කරන්න ඕන? භාවිත කරන්න ඕන. කොහොමද ඒක උනේ? සමහර වෙලාවට නෑ මම මේක වෙනස් කරගන්න ඕන. මේ විදියට කියලා සතිය පිටවගෙන ආපහු ඒක ටික ටික හුරු වෙන්න ඕන. එකපාරට සමහර දේවල් වෙනස් කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි යා සතිමත් බවෙන් ඒක දකින්න ඕන. දැකලා ඒකෙන් මිදෙන්න ඕන. එහෙමනේ කරන්නේ නේද? එකපාරට කරන්න පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවා. පොඩි කාලයක් ගත වෙන දේවල් තියෙනවා. ඒ නිසා තමන්ට සමාව දෙන්න. පළමුවෙන්ම. තමන්ට ආදරය කරන්න. තමන්ගෙන් වෙන දේවල් ගැන නිරීක්ෂණය කරන්න. තමන් පරිවර්තනය වෙන්න. එතකොට තමයි අනිත් ලෝකය පරිවර්තනය කරන්න පුළුවන්. එහෙම නැති තාක්කල් කරන්න බෑ. කරන්න පුළුවන් කමක් නැහැ. අපි තුල ಗುಣධර්ම අපි තුල මේ දේවල් වර්ධනය වෙන්නට ඕන. ඒ වර්ධනය වීම තුලින් තමයි අනිත් කෙනා අපිට පේන්න පටන් ගන්න. මොකද මම දකින්න මගේ සිත. එතකොට අනිත් අයගේ සිතත් පේන්න දකින්න ලැබෙනවා. දැන් අපි ඔන්න අපේ දහම් ප්‍රශ්නයක් ඇහුවා සමහර ලාවට හොඳ පුරුදු අපි දැන් මේ කිව්වේ සම්මා දිට්ඨියටපත් වෙන්න වෙනවා කියන්නේ ධර්මයේ හොඳ පුරුදු වලට පරිවර්තනය වෙන එක. එකක්. ඒ තුලින් තමයි දැක්මක් ඇති වෙන්නේ. ඒ තුලින් දැක්මක් ඇති වෙනවා. ඉතින් මොනවද අපිට කරන්න පුළුවන් පරිවර්තන පුළුවන් හොඳ පුරුදු. අපි බුදුන් වඳිනවා පුරුද්දක් හැටියට. පිරිත් කියනවා, භාවනා කරනවා පුරුද්දක් හැටියට. ඊළඟට හොඳ වචන කතා කරනවා. නරක පුරුදු අත්හරිනවා. හොඳ පුරුදු ඇති කරගන්නවා. සමහර පුරුදු තියෙනවා හානියක් නැහැ. හැබැයි කාලේ නාස්තියක්. කාටවත් හානියක් නැහැ. තමන්ට හානියක් කාලේ නාස්ති වෙනවා. අන්න ඒ වයින් බලනවා ඊට වඩා හොඳ පුරුදු තව මං කොහොමද ඇති කරගන්නේ කියලා. හොඳ පුරුදු. ඊළඟට අපි වංචා කරන්නේ හිංසා කරන්නේ ඒ ඔක්කොම අපි කරන දේවල් නේ. ඒවා අපි අවබෝධයෙන් දකින දේවල්. වචනය බොහොම හොඳින් භාවිතා කරනවා. පරිස්සමෙන් භාවිතා කරනවා. වචනයකින්වත් අනිත් අයට හිංසා කරන්නේ අපහසුතාවයට පත් කරන්නේ අනිත් අයව අපහසුතාවයට පත් කරන්නේ වචනයකින්වත්. මොනවා හරි දෙයක් තියෙනවා නම් ආදරෙන් කරුණාවෙන් කියන්න පුළුවන් නම් විතරයි කියන්නේ. ඕනට වැඩි පැනගෙන කියන්න යන්නේ හොඳ නෑ. මොකද ඇයි ඔය කොහොමද මට උපදෙස් දෙන්න කියලා හිතෙන්න පුළුවන් නේද? ඉතින් ඒකත් අපි මොකද කරන්නේ? කල්පනාවෙන් කරන්න ඕන. ඒකත්. ඉතින් ඒ නිසා වචනයෙන් අපි පරිස්සම් වෙන්න ඕන. වචනේ. ඒ වගේම තමයි අපේ පිරිසුදුකම, නිවසේ පිරිසුදුකම, අවට පිරිසුදුතාවය. ඒ වගේම අපේ අවට ඉන්න උදවිය ඉන්න ගෙවල් වල ගෙදරට ආසන්න අසල්වැසියන් ඉන්නවා. ඉතින් අපි හැමෝම එක්ක
තමන් ගමන යනකොට අවබෝධ වෙනකොට අපිට සියලු දේවල් වල යම්කිසි අදහසක් වැටෙනවා. එතකොට අපි යම්කිසි ගමනක් යනවා. ඔය හොඳ දේවල් මොන තරම් අභියෝගාවක් නැති කරගන්න හොඳ නැහැ. මෙයා හොඳම මගේ මිත්‍රයා. හැබැයි මෙන්න මේක නරකයි. එහෙනම් මමත් මෙයා නිසා පුරුදුනා කියලා එහෙම වෙන්නත් බෑ. තමන්ගේ හොඳ දේවල් මොනම අවස්ථාවකවත් නැති කරගන්න. මොකද හොඳ දේවල් ගොඩනගා ගන්න හරිම ටිකක් අමාරුයි. ඒක එකපාරට ගොඩනගා කාලයක් පුරුදු කරලා සමහර දේවල් ගොඩනැගිලා තියෙන්නේ. සමහර දේවල් ගහක පැලයක් අපි හිටෙව්වොත් කාලයක් යනවා ලොකු ගහක් හැදෙන්න. අවුරුදු 10 15 යනවා. ඒ වගේ තමයි අපි මේ පැල කරන බීජ මනසේ සමහර දේවල් වර්ධනය වෙන වැඩෙන්න කාලයක් ගිහිලා තියෙනවා. කාලයක් ගිහිල්ලා වර්ධනය වෙච්ච දේ අපි නැති කරගන්නවද? නැති කරගන්න හොඳ නෑ. ඒක තව දියුණු කරන්නත් ඕන. ඒක නඩත්තු කරන්නත් ඕන. නඩත්තු කරන්න ඕන. එතකොට දැන් ඔන්න ඒ විදිහේ දේවල් අපි පුරුදු පුහුණු කරන්න ඕන. ඊළඟට මේ හැම දෙයකම තියෙන සතිමත් බව. හැම දෙයකම තියෙන්නේ මොකද්ද? සතිය. සතිමත් බව තියෙන්නේ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඇත්තටම මෙන්න මේවා තුලින් අපි ආධ්‍යාත්මික පරිවර්තනයක් වෙනකොට අපිට අපේ අදහස් අපි හිතන ලෝකෙ දකින විදිය වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ මේ අභූත විදියට එකක් නෙමෙයි. මේ තියෙන දේ අපි වෙන විදියක වෙන ඇසකින් අපිට පේන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි කෙලස් නතර වෙච්ච ගමනක් ඇති වෙනවා එතකොට. එතකොට හට ගැනීම නැත නිරුද්ධ වෙලා යනවා දේවල්. නිරෝධ සත්‍ය වෙනවා. නිරුද්ධ වෙනවා කියන්නේ නැති වෙලා යනවා. නිරුද්ධ වෙනවා. නැති වෙලා ගිහිල්ලා. නැති වෙලා ආයි හට ගැනීමක් නැහැ. දන්නවනම් ආයි හට ගන්න නැහැ. හිතා ඉන්න දෙයක් නැහැ. උයන්න දන්නවා කියන්නේ ආයි හිතා ඉන්න දෙයක් නැහැ. ගත්ත ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඉව්වා. ඒ වගේම තමයි අවබෝධ වුණා කෙනෙකුට ආයි හිතන්න දෙයක් නැහැ. දන්නවා ඒක. කොහොමද මගේ එතකොට ඒක ටික එක වෙන්නේ. සමහර දේවල් තියෙනවා දැන් හරියට නිකන් 100ට 90යි 75යි ඔය විදිහට තමයි ඔක වෙන්නේ. අඩු කරගෙන යන්න ඕන. දැන් 100ක් වැඩ කරන සමහර ඒවා. දැන් මට ඒක දැන් අඩු කර යන්න ඕන. අවබෝධයෙන් තමයි ඒක අඩු වෙන්නේ. පොඩි කාලයක් ගත වෙයි. ඒක තමන්ම දැකලා හිමින් වීරියෙන් කරන්න ඕන. ඒකට තමයි මේ වගේ ධර්ම සාකච්ඡා තියෙන්නේ. ධර්ම දේශනා තියෙන්නේ. තමන් තුළ ප්‍රඥාව තමන්ට තියෙන්නට ඕන. කවුරු මොන දේ තිබුණත් කියවීම, ඇසීම හැම දෙයකදීම තමන්ගේ නුවණට දාලා විමසන්නට ඕන. මොකද්ද කරන්න ඕන? නුවණින් විමසන්න ඕන. නැත්තම් වැඩක් නැහැනේ. නුවණින් විමසන්න ඕන. කාලාම සූත්‍රයේ බුදුරජාන් වහන්සේ එහෙම කිව්වනේ නේද? නුවණින් එහෙම නැතුනොත් මොකද වෙන්නේ? ඔහේ යන්නම් වාලේ යනවා. ඔහෙද යන්නේ කියලා දන්නෙත් නැහැ. ඔහේ හිතහගෙන යනවා. එතකොට වෙන්නේ නුවණින් විමසලා නැහැ. වැඩකට නැති තර්ක විතර්ක කර ඔහේ ඉන්නෝ ධර්මයේ කියලා. ධර්මයේ නාමයෙන් වැඩකට නැති තර්ක විතර්ක ඔහේ කර ඉන්නවා. දන්නෙත් නැහැ, දැකලත් නැහැ. කොහේ හරි පොතක තිබ්බ කාරණාවක්. හැබැයි තමන් අන්න ඒ වගේ සමහරලාවට නුවණින් විමසන්න ඕන. මේ තර්කය මට වැදගත් පිණිසද? මේ තර්කය අනිත් අයට වැදගත් පිණිසද? මේ තර්කයෙන් මට මොකද්ද සිදු වෙන්නේ? මගේ ආධ්‍යාත්මික දියුණුව වෙනවද? ඔය ඔක්කොම ටික අපි ශනික වේගයෙන් මොකද කරන්නේ? විමර්ශනය කරන්න ඕන. විමර්ශනය කරනකොට ඔන්න අපිට පේන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ මොකද කරන්නේ? හරියට අර කුල්ලෙන් වී පොළනකොට වී ටික ඉහිලා අනවශ්‍ය කොටස් ඉහිලා යනවා වගේ අවශ්‍ය ටික තියෙනවා. අනවශ්‍ය ටික අයින් වෙලා යනවා. එතකොට අපේ කාලය අපිට ඉතුරු වෙනවා. කාලය තුලින් අවශ්‍ය දෙයකට මනස යොදවන්න පුළුවන් නැත්නම් හිතා ඉන්නව වැඩකට නැති දේවල්. වැඩකට නැති දේවල් මොකද වෙන්නේ? හිතා ඉන්නකොටම හිතන්න මම මේ හිතන එක ඇත්තටම මට වැදගත්ද කියලා. ඇත්තටම මට
වැදගත්ද වටිනවද මගේ කාලේ නාස්ති කරනවද මගේ මනස අවුල් කරනවද මගේ වීරිය නැති කරලා දානවද තමන්ම හිතන්න ඕනේ එහෙම හිතුවේ නැතුනොත් මොකද වෙන්නේ හිත එක එක දේවල් අන්න එතකොට මනසට ඕන දේ ඉඩ දුන්නා එතකොට අර වීරිය ඇති ශ්‍රාවකෙක් ධර්මමය ශ්‍රාවකෙක් තත්ත්වයට තාම ඇවිල්ලා නැහැ මොකද මනස ඔය හිතන සාමාන්‍ය ග්‍රහණය කරගන්න ලෝකෙත් එක තමයි ආ ඉන්නේ. ඒකනේ මූඩ් එක එහෙම මේ වෙන්නේ සමහරලාට. නේද? කලකිරිලා, කම්පා වෙලා, හඬලා වෙන දේවල් ඇතිලා. එහෙම නැතුව සමහරව ඉන්නවා ජීවිතේ සතුටින් ඉන්නවා. මූණ පැහැපත් සන්තෝෂෙන් එයා ඉන්නේ. එයා දන්නෝ ලෝකේ මේ දේවල් යන විදිය පේනෝ යාට. එයා අවබෝධයෙන් ඉන්නේ. එයා අවබෝධයෙන් කටයුතු කරන්නේ. එයාගේ ජීවිතේ හරීම මානසික පැත්තේ ගත්තොත් හරීම සැහැල්ලුයි. එයා ජීවිතේ අභියෝග ලබනවා. හැබැයි ඒවයි හෙම්බත් වෙන්නේ නැහැ. වයසටපත් වෙන්නේ නැහැ. ඒ දේවල් වලට හොඳට බුද්ධිමත්ව ඒ දේවල් වලට මුහුණ දෙනවා. ඒ මුහුණ දීමේදී කලබලයෙන් තොරව බුද්ධිමත් තීරණ ගන්නවා. කාලයට ඉඩ දෙනවා. එතකොට එයා නිදහස් වෙලා යනවා. අපිද අපේ නිදහස හොයාගෙන මේ මට නම් ගෙදර හිටියොත් තමයි නිදහස නැත්තේ. මම යන්න කොහේ හරි කිව්වට පුළුවන්ද? එහෙම බෑ. එහෙම වෙන්නෙත් නැහනේ. එහෙම කරන්නත් බෑනේ. අපිට එහෙම සමහර වෙලාවට සමහර උදවි කියනවා මට මෙන්න මේ ප්‍රශ්න ටික හින්දා තමයි මට නිදහස නැත්තේ. මෙන්න මේ වගේ කාරණා. ජීවිතේ හැම කෙනෙකුටම එතනින් ගියා කියලා තව තැනකට ගියා කියලා එහෙම වෙන්නේ නෑ. ඒ ප්‍රශ්නය ඒ දේ තමයි අපිට ධර්මය මාර්ගයට හරව ගන්න ඕන. ධර්ම මාර්ගයට හරව. දැන් ශාසන ඉතිහාසයේ සමහර කතා ප්‍රවෘත්ති තියෙනවා. ඒගොල්ලොන්ට ඇති වෙච්ච පෞද්ගලික සිදුවීම් තමයි ධර්මයේ තුලින් දැක්කේ. අපි හැමෝටම දකින්න පුළුවන් ඒ වගේ දේවල් තියෙනවා. තියෙනවද නැද්ද? ඕන තරම් තියෙනවා. අමුතුවෙන් අපිට හිතන්න දෙයක් නෑ. අපිට අපේම සිත තුළ අපිම නිර්මාණය කරන අපිම ගොඩනගන බොහෝ දේවල් අපිට දකින්න පුළුවන්. අන්න අපේ සිත අපේ ගුරුවරයා. මගේ සිත මගේ ගුරුවරයා. එතකොට මගේ සිත මට වෙන ඒ වෙහෙස මට දැනෙන ඒ සහනය සාමය මෙන්න මේක තමයි අපිට දකින්නට ඕන. ඒ දැක්ම තමයි සම්මා දිට්ඨියට පරිවර්තනය වෙන්නේ. සම්මා දිට්ඨියට පරිවර්තනය වෙන්නේ ඒ දැක්ම. ඉතින් අපි කොච්චර පැය වලින් ගත්තොත් පැය විශාල ප්‍රමාණයක් මොන තරම් ධර්ම ශ්‍රවණය කරත්තට මේ පරිවර්තනය නොවුනොත් මේ පරිවර්තනය වෙන්නම ඕන. ඒක වෙන්න පුහුණු කරන්නම ඕන. පුහුණුවකින් තොරව දෙයක් සිදු වෙන්නේ නැහැ. ඒ පරිවර්තනය සිදු වෙන්නම ඕනේ. ඒ පරිවර්තනය සිදු වෙන්න ඉබේ වෙනවද? ඉබේ වෙන්නේ නැහැ. දැන් අද ගෙදර ගිහිල්ලා ඔය ඇත්තෝ ආමන්සිල් ගත්ත දැන් හරි කියලා ආපහු තමන් පුරුදු පුහුණු කරපු දේවල් තව වර්ධනය කරන්න වඩන්න නැතුව අත්හැරලා දැම්මොත් එහෙම ඒ පරිවර්තනය සිදු වෙන්නේ නැහැ. ආයි තවත් දවසක් මේ වගේ එයි. ඇවිල්ලා අපි දවසක් ගත කරලා යනවා විතරක් වෙනවා. මම දන්නවා මෙතන ඉන්න බොහෝ පිරිසක් හැම කෙනෙක්ම මේව පුරුදු පුහුණු කරන අය. මෙතන ඉන්න හැම කෙනෙක්ම මේව දන්න අය. මේව පුරුදු පුහුණු කරන අය. මේව ගැන යම්කිසි අවබෝධයක් තියෙන අය. මේ පිළිබඳ යම්කිසි දැක්මක් ඇතුව වැඩ කරන අය තමයි මේ ඉන්නේ. ඒක තමයි වාසනාව. හරිම සන්තෝසයි. එතකොට අපිට අපේ ජීවිතයේ හොඳ පුරුදු අපි ඇති කරගෙන තියෙනවා. හොඳ පුරුදු කියලා කියන්නේ අපි දැන් ආධ්‍යාත්මික පුරුදු දේවල් මනසට අපි සංවේදනය කරලා ලබා දෙනවා. ඒ දේ. එතකොට අපිට සම්මා සමාධි සම්මා සති කියන මේ වචන දෙක ඊ타ත්ම බල සම්පන්න ලෙස අපි තුල වැඩෙන්න පටන් ගන්නවා. ඒ තුලින් අපි මම තුලින් ලෝකය දකින තත්වයට අපිපත් වෙනවා. නිසා පින්වත්නි අපි අපේ ජීවිතයේ මේ හැරවුම
බුදුරජාණන් වහන්සේ නමක් අපිට මුණ ගැහිම මොනතරම් වාග්යක්ද බලන්නකෝ. අවුල් වියවුල් වලින් නැතුව නේද? මේ ඇස් දෙකෙන් දකින ලෝකේ, කනෙන් අහන ශබ්ද, නාසය, මේ ඉන්ද්‍රියන් තුලින් ලබන අත්දැකීම් ලෝකෙත් නැත අතරමං වෙනවා. වික්ෂෝපයටපත් වෙනවා. කලබලයටපත් වෙනවා. හිතාගන්න බැරි වෙලා යනවා සමහර ලාවට. මේක හරියට තෝරා බේර ගන්න බැරි වුණොත් එහෙම. හැබැයි බුදු කෙනෙක් මුණ ගැහිලා අපිට කියලා දෙනවා එකින් එක කියලා දෙනවා. ලබන අත්දැකීම් වල එකින් එක දේවල් අපිට මොකද කරන්නේ? කියලා දෙනවා. දකින්න. එකින් එක ලිහිලා යනවා. සනසිල්ල සාමය අපි අත්දකිනවා. සතුට ජීවත් වෙනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. ජීවත් වෙනවා අපි. ජීවත් වෙනවා කියලා දැනෙන්න පටන් ගන්නවා. ජීවත් වෙන්න අමතක වෙන්නේ නැහැ. සමහරුන්ට ජීවිත වෙන්න අමතක වෙලා. ජීවත් වෙන්න පටන් ගන්නකොට ජීවිතේ ගොඩාක් කාලයක් ගෙවිලා ගිහිල්ලා. මොකද වෙලා තියෙන්නේ? ජීවිත වෙන්න අමතක වෙලා තියෙනවා. ඒ තරමටම සිටිවිලි වල අතරමං වෙලා එක එක මාතෘකාවල හිර වෙලා. අපිට හැමෝටම එක එක මාතෘකා එනවද නැද්ද? එනවා. කොච්චර තියනවද? ගත්තොත් මේ ඉන්න අම්මලා, මේ ඉන්න වැඩිහිටි මෑණිවරු, මේ ඉන්න පියවරු, මේගොල්ලෝ හැමෝගේම ජීවිතේ විවිධ මාතෘකා තියනවද නැද්ද? තියෙනවා. ඒව නැති වෙන්නේ නැහැ. ඒක තමයි ජීවිතේ. ඒවයින් අපිට හැංගෙන්න බෑ. පලා යන්න, බේරලා යන්න බෑ. ඒවත් එක්ක තමයි ඉන්නේ අපි. අපි ඒව තමයි මේ ධර්ම පරිශ්‍රණ යොදාගන්නේ. ඒවත් එක්ක තමයි අපි ඉන්නේ. ඉතින් ඒ නිසා ඔය ඇත්තෝ ගොඩාක් වාසනාවන්තයි. අපි මොකද බුදුරජාණන් වහන්සේ නමක් අපිට මේ ජීවිතේ හමු වෙන නිසා. මේ ධර්මය කියන්නේ පුජ්‍යලේක්ගේ දේශනාවක්. ඒකේ එහෙම නැතුව එක්කෙනා කාටවත් අයිති දෙයක් නෙමෙයි. මේක බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකෙට හෙළි කරේ. බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නොවුණත් මේ ලෝකේ තියෙන ධර්මතාවය තමයි බුදු කෙනෙක් පහළ වෙලා ලෝකෙට කියන්නේ. ඒකට අපිට ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඕන. ඒ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු නිසා තමයි අපි මේ දැන් ඒ ගමන් කරන්නේ. ගමන් මගේ යන්නේ. මොනතරම් පිනක්ද බුදු කෙනෙක් මුණ ගැහිම. සමහර කල්ප තියෙනවා බුදුරු උපදිලා නැති කල්ප. එතකොට මේ ධර්මයේ නැහැ. ධර්මයේ කියලා දෙයක් නැහැ. හැබැයි මේ භද්‍ර කල්පයේ තුල ගෞතම බුද්ධ ශාසනය අපිට මුණ ගැහුණා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. ඒ නිසා ඔයත් අපි හරිම වාසනාවන්තයි. ඒ නිසා අපි මොන දේ නැතුණත් ධර්මයේ පිහිටන්න එක එක දේවල් වලට අපි දකින්න, ඇහෙන් දකින්න, කනෙන් අහන දේවල් වලට අපි දන්නව නිවැරදි ධර්මය මොකද්ද? බුදුරජාණන් වහන්සේ කවුද කියලා සද්ධාවේ පිහිටුව කෙනාට ඒ සද්ධාව කවදාවත් නැති වෙනවද? නැති වෙන්නේ නැහැ. මම මගේ ජීවිතේ පරිවර්තනුනේ මගේ බුදුරජාණන් වහන්සේ නිසා. අන්න ශ්‍රද්ධාසිත පහළ වෙනවා යාට. ඒක කාටවත් හොල්ලන්න පුළුවන්ද? ඒක මහ විශාල කළු ගලක්. ඔයක කාටවත් හොල්ලන්න බෑ. වෙනස් කරන්න බෑ. වෙනස් වෙන්නෙත් නැහැ. ඒ නිසා අපි ගොඩාක් වාසනාවන්තයි. අද මේ දවසේ මේ වගේ පින්වන්ත කුමාරයෙක් සිද්ධාර්ථ කුමාරයා ඉපදිලා මේ සිද්ධාර්ථ කුමාරයා සියලු සැප සම්පත් වින්දා. හැබැයි ඒ සැප සම්පත් වල මොකක්ද මේ ජීවිතය කියන එකේ අර්ථය හොයාගෙන gederin නික්මලා ගිහිල්ලා ලෝකෙට ප්‍රතිඥා දුන්නා මම බුද්ධ මම දැනගත්තා මේක. කොහොමද මේ ගමන හැදෙන්නේ සකස් වෙන්නේ කියලා මම දැනගත්තා කියලා ලෝකෙට ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ශ්‍රාවකයන්ට මේක දේශනා කරන්න පටන් ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේටත් අභියෝග විශාල ප්‍රමාණයක් ලැබුණා. මේ අලුත් දැක්ම සමාජගත වෙනකොට හැමෝම නිවුණා. හැමෝම සුවපත් වුණා. හැමෝම හොයාගෙන ආවා. හැමෝම මේ ජීවිත ගමන පිළිබඳ සම්පූර්ණ අවබෝධයකටපත් වුණා. මේ දර්ශනය දැක්ම නිසා. පින්නතුනි මම ඉන්නේ ඇමරිකාවේ. මේ තව සුමානකින් දෙකකින් මම යනවා. මම එහෙ පුදුමාකාර විදියට ඇමරිකන් ජාතිකයෝ භාවනා කරනවා. අපිත් එක්ක අපේ පන්සලේ පුදුම කැමැත්තක් තියෙන බුදුදහමට. ධර්මයට හරිම කැමැති. භාවනා කරන්න හරිම කැමැති. ඒගොල්ලෝ හොයන සහනය
මේක ලැබෙනවා. ඒගොල්ලෝ දන්නවා සතිපට්ඨාන සූත්‍රේ හැම දෙයක්ම හොයනවා. හොයලා සාකච්ඡා කරලා තමන් තුළින් තමන් දකින්න ඒගොල්ලෝ. අපේ විහාරස්ථානෙත් එහෙමයි. ඉතින් සිරිමල හඳුරුත් කීප ගමනක් වැඩම කරා. ඉතින් මේ මම මේ දැනුත් කිව්වා මේ ඒ පැත්තේ එන්නේ නැද්ද කියලා. මෙහෙ මේ වැඩත් එක්ක ඉතින් බෑ කියලා කියන්නේ. ඔව් ඇත්තත් මට දොස් කියයි විහාම්පුරෙක් කරන් කියයි. මං කිව්වා ඉතින් මේ වැඩම කරන්න කියලා. ඉන්න අයට ධර්ම දේශනා ටිකක් කරන්න. නැවතත් මේ පැත්තේ වැඩම කරන්න කියලා. ඉතින් මේ පුදුමාකාර කැමැත්තක් තියෙනවා. මොකද මේ දර්ශනීය මේ දැක්ම පුරුදු පුහුණු කරනකොට එයා පරිවර්තනය වෙනවා. එයාට ඒ ප්‍රතිඵලය ඒ මොහොතේම ලැබෙනවා. නිසා පින්නතුනි අපි මේ සරණ ගිහිල්ලා තියෙන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ අපි පුදුමාකාර භාග්‍යද මේක හැබැයි මේ ශ්‍රද්ධාව මෙහෙම ඇහුවයි කියලා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පේන්න මේක පරිවර්තනය වෙන්න ඕන. එහෙම නැතුව වෙනවද? එහෙම නැතුව වෙන්නේ නැහැ. එහෙම නැතුව ඉතින් හොඳයි. සද්ධාවේ පිහිටලා එහෙම ඉන්නවා. හැබැයි හරිම සද්ධා වෙන්නේ මම පරිවර්තනය වුණාම මගේ මනස මෙහෙම වුණයි බුදුරජාණන් වහන්සේ නමක් කියලා දැනෙනකොට තවත් මොකද වෙන්නේ? ඒ ශ්‍රද්ධාව වැඩි දියුණු වෙනවා, වර්ධනය වෙනවා. ඒ නිසා ඔයත් අපි මේ සරණ ගියපු තථාගතයන් වහන්සේ අපි ලැබපු භාග්යක් මේ ජීවිතේ හැම වෙලාවෙම හිතන්න. ඒක අපිට ලැබුණේ මේ පෙර පිනකට. සංසාරේ අපි ලැබුව පිනකට තමයි බුදු කෙනෙක් අපිට මුණ ගැහුනේ. ධර්මය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ රූපකාය වශයෙන් දැක්කත් වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මම දකින්න නම් ධර්මයේ දකින්න. ධර්මයේ දකින්න ඕන. ධර්මයේ තුලින් තමයි බුදුරජාණන් වහන්සේ පේන්නේ. මෙච්චර ශාස්ත්‍රුන් වහන්සේ නමක්. මෙහෙම ශාස්ත්‍රුන් වහන්සේ ලයිට් ඔෆ් ඒෂියා පොත ලියපු කතෘවරයා කියන මේ තරම් දැක්මක් ඉදිරිපත් කරපු කුමාරයෙක් ශාස්ත්‍රූවරයෙක් කියන ඒගොල්ලෝ විස්මිත ඒගොල්ලෝ පුදුමයටපත් වෙනවා. මොකද ඒ තරමට මේ ධර්මය තුලින් අපිට ප්‍රායෝගිකව අපිව වෙනස් කරනවා. ඒ නිසා අද වෙසක් පොහොය දවසේ ඔයත් හැමෝම දැනටමත් දියුණු කරනවා මේ දේවල්. තව කෙනෙක් අද ආරම්භ කරන අදිස්ථාන කරනව වෙන්න පුළුවන්. එහෙමනම් ඒ අදිස්ථානේ තවදුරටත් ශක්තිමත් කරගන්න. මම මගේ ජීවිතේ මෙන්න මේ වගේ පුරුදු මං ඇති කරගන්නවා. මගේ ජීවිතේ මේ වගේ මනස මම දකින්න පුරුදු වෙනවා. දියුණු කරනවා. මම මේ දේවල් ප්‍රායෝගිකව මම යොදවනවා. අදිස්ථාන ඇති කරගන්න. මම පරිවර්තනය වෙනවා. හැබැයි මේ පරිවර්තනය වෙන්නේ Taman gedara අනිකුත් දේවලුත් පරිවර්තනය වෙන්න ඕන. පිරිසුදුකම අනිකුත් දේවල් හැම දෙයක්ම ආධ්‍යාත්මික ගමනට ඇතුල් වෙනකොට අනිකුත් හැම දෙයක්ම මොකද වෙන්නේ? පිළිවෙල සීළු දේවල් පරිවර්තනය වෙන්න ඕන. ඒ හැම දෙයක්ම. ඒ අදිස්ථානේ අද ඇති කරගන්න පුළුවන්. ඉතින් පින්වත්නි අද ගොඩාක් වාසනාවන්තයි ඔයත් හැමදෙනාම අපි මේ අතුරුගිරිය මේ අබේ දර්ශනාරාම මේ පුණ්‍ය භූමිය මං හිතන්නේ මම අතන ධර්මශාලාව අර පැත්තේ තියෙන ධර්මශාලාව ඒ ධර්මශාලාවෙත් මම ධර්ම දේශනා කරලා තියෙනවා. ඉතින් දැන් හරිම ලස්සන පන්සලක් තියෙනවා. අර පැත්තේ මම ඇවිත් මල් වවලා හරිම ලස්සනයි. නේද? පන්සල හිත පිරෙන එහෙම නැත්නම් සතුටු වෙන පුණ්‍ය හිත නිවෙන. නිවෙන තනක්. ඉතින් ලස්සනට මේව ලේසි පහසු දේවල් නෙවෙයි. මේ එකක්වත් ලේසි පහසු මේවට මඟ පෙන්වීම වැඩ කිරීම නායකත්වය මේ හැම දෙයක්ම ඕන. අපි දන්නවා මේවා එකක්වත් ලේසි වැඩ නෙවෙයි. ඉතින් අපේ ඔයත්තන්ට හොඳ හාමුදුරු නමක් හම්බ වෙලා තියෙනවා. ලොකෝ සිරිමල හාමුදුරුවෝ කියන්නේ ඉතින් මං හිතන්නේ මේ ශාසනයේ ඒ තරම් අදිෂ්ඨානශීලී ධෛර්ය සම්පන්න ස්වාමීන් වහන්සේ නමක් අපිට ලැබීම වාසනාවක්. ඒ කැපකිරීම ඒ මෙහෙස මහන්සිය අනිත් එක උන්වහන්සේගේ හැම පැත්තකින්ම තියෙන ධර්මයේ පැත්තේ ධර්ම දේශනා ධර්මමය පැත්තේ තියෙන අවබෝධය දැක්ම අපිට ගොඩාක් වටිනවා. අනිකුත් පරිපාලන පැත්තත් ඒත් එහෙමයි. ඉතින් ඔය හැමදේම තියෙන හාමුදුරු කෙනෙක් ලේසියෙන්කට ටිකක් මම කියන ටිකක් අමාරු හොයාගන්න ඉන්නවා. ඉතින් ඒකත් ලොකු දෙයක්. බොහොම ලොකු දෙයක්. ඉතින් අපේ සිරිමල හාමුදුරුවෝ උන්වහන්සේ දැනුගත්
පණ්ඩිත හාමුදුරුවෝ වහන්සේ නමක් අපිත් බොහොම කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක්. ඉතින් මම ලංකාවට ආවොත් මේ වැඩම කරනවා අනිවාර්යයෙන්ම. මං එනවා. ඉතින් මේ පන්සල අපිට අලුත් තැනක් නෙවෙයි. අලුත් නුපුරුදු තැනක් නෙමෙයි. මම මේ පන්සලේ ධර්ම දේශනා කරලා තිනවා. අබේවීර මහත්තයා, ඒ වගේ මේ නෝනා අපි මුණ ගැහිලා තියෙනවා. අපි ඒ කාලේ ඉඳලම මම දන්නවා සිරිමල හාමුදුරුවෝ වෙච්ච මහන්සිය. මේ ආයතන ගොඩනගන්න, මේ දේවල් දියුණු කරන්න උන්වහන්සේ විශාල කැපකිරීමක් කරා. ඉතින් ඒ දේවල් වල ප්‍රතිඵලය තියෙනවද? ප්‍රතිඵලය තියෙනවා. දහම් පාසල, ඒ වගේම මේ වැඩසටහන්, භාවනා වැඩසටහන් අපි මේව දැක්කම ගොඩාක් සතුටු වෙනවා. සතුටටපත් වෙනවා. ඉතින් ඒක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. උන්වහන්සේ බර ඒ වගකීම බොහොම හිතට තදින් අරගෙන මේ කටයුතු හොයලා බලලා මේ දේවල් සිද්ධ කරනවා කියන එක විශාල ඔයත් ලැබපු භාග්‍යයක් ඒක. ඔයත් ලැබපු භාග්‍යයක්. ඉතින් ඒ නිසා සිරිමල හාමුදුරුවෝ ඉතින් අපේ මේ ඇමරිකාවේ දෙතුන් වතාවක්ම වැඩම කළා. ඉතින් අපි දැන් ආයි ආරාධනාවක් කරා මං ඇවිල්ලා. දැන් ඒ කිව්වෙත් අර කිව්වා වගේ මෙහි වැඩ මේ ඉන්න දායකයෙක් වැඩ මේ දේවල් එක්ක තමයි ඉන්නේ. මේ ඉතින් අපි වගකීමක් නේ තියෙන්නේ හැම වෙලාවෙම උන්වහන්සේ ඒක කියන්නේ. මේ දේවල්. ඉතින් මම දන්නවා ඒක හොඳටම. මොකද මමත් එහි පන්සල කරන නිසා. දැන් මමත් මෙහි ඇවිල්ලා ගොඩ කල් ඉන්න බෑ. ආයි යන්න ඕනේ ඉක්මනින්. ඉතින් ඒ නිසා ඒක අපි දන්නවා. නමුත් ඒ වගකීමෙන් උන්වහන්සේ කරන සේවය අපි ගොඩාක් අගය කරනවා. ඒ වගේම තමයි මේ ඇමරිකාවේ වැඩම කරලා උන්වහන්සේ ධර්ම දේශනා පැවැත්වුවා. භාවනා වැඩසටහන් සිද්ධ කළා එහි ජීවත් වෙන පිරිසට. ඒ වගේම මේ විවිධ අපි දානමය පින්කමකට ගෙදරකට වැඩ කරත් පැය භාගයක් විනාඩි 45ක් ධර්ම දේශනාවක් කරනවා. ඉතින් ඒ අයට ඒක ගොඩාක් වටිනවා. ඉතින් ඒ ධර්මයේ උන්වහන්සේගේ අවබෝධය දැක්ම බෙදා හදලා දුන්නා. ඉතින් දැන් එහෙත් උන්වහන්සේ ගැන හැමෝම දන්නවා. සමහරව අහනවා එන්නේ නැද්ද සිරිමල හාමුදුරුවෝ එන්නේ නැද්ද කියලා අහනවා. ඉතින් මම මේ කාරණා ටික කිව්වේ අපි අපේ ජීවිතේ අපිට සමහර දේවල් ලැබෙන්නේ බොහෝම අමාරුවෙන් වීරියෙන් ලැබෙන දේවල් අපි රැක ගන්න ඕන. ආරක්ෂා කර ගන්න ඕන. උන්වහන්සේට අපි දන්නවා ඇත්තෝ බොහෝම සෙනෙහසෙන් අම්මා තාත්තා වගේ සහෝදර සහෝදරිය වගේ කරුණාවෙන් රැක බලා ගන්නවා. මේ දේවල් වලට උදව් උපකාර කරනවා. දියුණුව සඳහා අනිකුත් කටයුතු සිද්ධ කරනවා. ඉතින් එහෙම තමයි මේ ගමන යන්නේ අපි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසික සිව් පිරිසත් එක්ක මං හිතන්නේ මේ පන්සල ගොඩාක් ලස්සනට දියුණු වෙලා මේ හැම කටයුත්තක්ම ඔයත්තුන්ගේ සහයෝගය අපේ හාමුදුරුවන්ගේ නායකත්වය එක්ක ලස්සනට මේ වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඒක මම දකින විශේෂ දෙයක්. ඒ නිසා පින්නතුනේ දෙයක් ගොඩනගන්න අමාරුයි. ගොඩනගන්න හරිම අමාරුයි. කාලයක් ගත වෙනවා. ඉතින් ඒ නිසා ඒ ගොඩනගපු දේ පවත්වාගෙන යන එක තමයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයත් ගොඩාක් ධර්මමය පැත්ත අවබෝධයෙන් මේ දේවල් දියුණු කරමින් මේ විදිහේ කටයුතු ශාසනික කටයුතු සිද්ධ කරගෙන යන එක ගොඩාක් වටිනවා. ඉතින් අපිත් මේ දේවල් සිද්ධ කරනවා. ළමයින්ට උගන්වනවා, ඉස්කෝලවලට ගිහිල්ලා දේශනා පවත්වනවා. ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මය බෙදා හරිනවා. කැමැති අයට අහන්න සලස්වනවා. ඉතින් ඒක ලොකු වැඩපිළිවෙලක්. ඒකත් ලොකු වැඩපිළිවෙලක්. ඉතින් මේ කටයුතු අපි සිද්ධ කරනවා. අපේ ජීවිතේ ඊටාම තදබල සීතක ඍතු වෙනවා. දැන් මේ සීත ඍතු ඉවරිච්ච ගමන් තමයි ආවේ. -25යි, -26යි, 25යි. අධික සීතල කාලයක් තියෙනවා. ඉතින් ඒවා ශ්‍රාවකෙක් හැටියට අපි හැම වෙලාවෙම අධික සීතල, අධික රස්නේ, වෙන දේවල් කුසගින්න ඔය දේවල් ඔක්කොම ਸਰව සම්පූර්ණලා මේ ශාසනික කටයුතු කරන්න බෑ. ඉතින් මේ අපේ හාමුදුරන්ට විවිධ දුෂ්කරතා විවිධ දේවල් ආවත් හාමුදුරු වීරයෙන් මේව කරනවා. අර මේ දේවල් හින්දා කියලා පසුබසින්නේ එහෙමනොත් මේ කරන්න අමාරුයි. ඒ වගේම තමයි ලස්සන දායක පිරිසකුත් ඉන්නවා මෙතන. ඔයත්න්ගේ වීරිය, ධෛර්ය සම්පන්නකම, ශාසනික හැඟීම ඔයත් සතුටු වෙන්න. අපිත් බුද්ධ ශාසනය වෙනුවෙන් අපේ පන්සල අපේ හාමුදුරුත් එක්ක අපි මේ ශාසනික කටයුතු සිද්ධ කරගෙන යන්න
අපි මේ දේවල් සිදු කරනවා කියලා ඔයයන්ට සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි අද දවසේ මේ විශේෂ වෙසක් පුරපසළොස්වක පොහොය දවසේ ඊටාම ලස්සනට අද උදෑසන අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙලා ඒ වගේම මේ වෙලාවේ උදෑසන ධර්ම දේශනාවට සම්බන්ධලා අද දවස පුරාම ඔයත් ගොඩනගා ගන්න මේ පුණ්‍ය ශක්තිය මේ මොහොතේ රැස් කරගත්ත පුණ්‍ය ශක්තිය අපි පළමුවෙන්ම අපි සියලු ඉෂ්ඨකාමී දෙවියන්ට අපි අනුමෝදන් කරමු. දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්බිමට ආශිර්වාද කරත්වා. තව තවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තව තවත් මේකේ පුරුදු පුහුණු කරන්න. ඒ වගේම තමයි බොහෝ දෙනා අතර බෙදා හරින මේ මධ්‍යස්ථානය ආයතනයේ මේ පන්සල පින්බිමට ආශිර්වාද ලබා දෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි මේ පින්බිමට නායකත්වය දෙන මේ සියලු කටයුතු උරමතට අරගෙන කටයුතු සිදු කරන හොයලා බලලා වෙහෙස මහන්සි වෙලා ඒ සිදු කරන අපේ විහාරාධිපති පූජනීය අපේ පරපාමුල්ලේ සිරියමල පඬිත හාමුදුරන් වහන්සේට අපි ආශිර්වාද කරන උන්වහන්සේගේ ශාසනික ගමන් මඟ ශාසනික වැඩ කටයුතු තව තවත් දියුණු කරගන්න දියුණු වෙමින් මේ කටයුතු සිද්ධ කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. උන්වහන්සේගේ ඒ මෑණියන් ඇතුළු පවුලේ අයටත් ආශිර්වාද ලැබේවා. අපි සිරිමල හාමුදුරන්ට නිදුක් නිරෝගී භාවය චිරජීවනය දිගාසිරි සම්පත්තිය ප්‍රාර්ථනා කරමු උන්වහන්සේට. ඒ වගේම පින්වත් ඔබ හැම දිනාටමත් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායු සම්පත්තිය ලැබේවා. මෙතන ඉන්න පුංචි ලොකු කුඩා හැම දිනාමත් මේ ඔයත්න්ගේ නිවසේ මේ වෙලාවේ ඉන්න පවුලේ සමාජික හැම දිනාටමත් ඒ වගේම හැම දිනාටම මේ ලබාගත් රැස් කරගත් පුණ්‍ය ශක්තිය අනුභවයෙන් යහපත ආශිර්වාදය ලැබේවා. දුක්ඛම් කටළු බාධා දුරු වෙලා සිත ශාන්ති ආරක්ෂාව ආශිර්වාදය ලැබිලා වීරිය සම්පන්නව ධෛර්ය සම්පන්නව ජීවිතේ සියලු අභියෝග ධර්මානුකූලව දැකලා අවබෝධ කරගෙන ජයග්‍රහණය ලබාගෙන ආධ්‍යාත්මිකව සැනසෙල්ල ලබා ගන්නට මේ ගොඩනගපු ශක්තිය හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. මියගිය හැමෝටම පින් අනුමෝදන් කරමු. පරලෝ සැපත් වුණු සියලුම ඥාතීන් මේ පින්බිම නිර්මාණය කරලා මිය ගියපු සියලුම දායක පින්වතුන්ට අපි පින් අනුමෝදන් කරනවා. ඒ හැම දෙනා පින් අනුමෝදන් වෙත්වා. ඔය ඇත්තන්ගේ නමින් මිය ගිය සියලු දෙනා පින් අනුමෝදන් වෙත්වා. හැම දෙනාගේම ජීවිත යහපත් වන්නට සැපවත් වන්නට සාංශාරික ජීවිතේ ධර්මාවබෝධය ලබන්නට මේ සියලු කුසල් පින් හේතු උපනිශ්‍රේ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ඇති කරගන්න. හැම දිනාටම මේ රැස් කරගත්තා උදාාර පුණ්‍ය ශක්තිය අනුභවයෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධම් අවබෝධය පිණිස මේ සියලු කුසල් පින් හේතු උපනිශ්‍රේ වේවායි සාදු කියලා ප්‍රාර්ථනා ඇති කරගන්න. තාවතා ච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති තාවතා ච අම්මේහි සම්පතං පුඤ්ඤ සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච අම්මේහි සම්පතං පුඤ්ඤ සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. හොඳයි හැමදෙනාම වන්දනා කරගන්න. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡන් වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.